අයිබෝන් පුතේ හැමෝටම අද විශේෂයෙන්ම මේ වීඩියෝ එකක් දාන්න හේතුව තමයි පහුගිය දවස් ටිකේම අපේ ඔෆිස් එකට ගොඩක් අය කතා කරලා තිබුණා. ඒ වගේම WhatsApp messages මේ අද වෙනකොටත් ගොඩක් එනවා. 20යි 26 වර්ෂයට අදාළව ලියාපදිංචි වීම පටන් අරගෙනද තියෙන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ මම ආදරණීය දෙමව්පියන්ට සහ අපේ පන්ති වලට දැනට සම්බන්ධ වෙන දරුවන්ට ඒ වගේම තමයි අපේ YouTube channel එක හරහා අපේ සම්මන්ත්‍රණ වලට එන දරුවෝ ඉන්නවා. ඒ වගේම අපේ WhatsApp groups වල ඉන්න අය ඉන්නවා. ඒ වගේම අපේ WhatsApp channel එකේ සහ Facebook එකේ අපේ pages වල ඉන්න දරුවෝ ඉන්නවා සහ දෙමව්පියෝ ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට සහ දෙමව්පියන්ට අද දවසේ තාම කිටියෙන් විනාඩි කිහිපයක් ඇතුළත මම පොඩි විස්තර කිරීමක් කරන්න 20යි 26 වර්ෂයට අදාළව ලියාපදිංචි වීම සම්බන්ධව. ඉතින් පුතේ ඒ වගේම ආදරණීය දෙමව්පියනි මේ සතියේ ඉඳලා අපි 20යි 26 වර්ෂයේ ලියාපදිංචිය පටන් ගන්නවා. එතකොට ඔයාලටත් පුළුවන් අපේ සම්මාන්ත්‍රණ වලට ඇවිල්ලා මේ වෙද්දී ඔයාලා අපේ පන්තිවල ඉගැන්වීම් රටාව කොහොමද වැඩපිළිවෙල වෙන්නේ, ඒ වගේම තමයි ප්‍රශ්න පත්‍ර කොහොමද සාකච්ඡා කරන්න කියන එක සම්බන්ධව ඔයාලට යම් අවබෝධයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක පළවෙනි වතාවට බලන කෙනෙක් ඉන්නවනම් මම එයාලා ආරාධනා කරනවා අපේ ඔයාලගේ වසරට අදාළව අපි වීඩියෝස් ගොඩක් හැම වසරකටම අදාළව වෙන වෙනම කරලා දාලා තියෙනවා. ඉතින් ඔයාලගේ වසරට අදාළව වීඩියෝස් කීපයක් තෝරගෙන බලන්න කොහොමද අපි ඉගැන්වීම් කරන්නේ කියන එක සහ ඒ වගේම පහුගිය අවුරුදු වල ප්‍රතිඵල අපේ කොහොමද තියෙන්නේ කියන එකත් අපේ channel එකෙන් YouTube channel එකෙන් බලන්න පුළුවන්. අපි ඊට අදාළව links දාලා තියෙනවා, videos දාලා තියෙනවා, ඒවත් බලන්න. ඒ වගේම දරුවෝ දාලා තියෙන comments පොඩ්ඩක් කියවලා බලන්න. අපේ පන්ති සම්බන්ධව පන්ති වලට සම්බන්ධ වෙන දරුවෝ සහ පහුගිය අවුරුදු වල විභාගයේ වාඩි වෙච්ච දරුවෝ කොහොමද තමන්ගේ ඒ සාමාර්ථ වලට B සාමාර්ථ වලට ඉතාල අඩු ලකුණු මට්ටමක තිබිලත් කොහොමද ලකුණු ටික වැඩි කරගත්තේ කියන එක එයාලා කමෙන්ට්ස් වල දාලා තියෙනවා. ඒක නිසා කමෙන්ට්ස් ටිකක් බලන්න, උගන්වන විදිය සම්බන්ධව වීඩියෝස් ටිකක් බලන්න, බලලා 26 වර්ෂයේ ලියාපදිංචි වීම සිද්ධ කරන්න කියලා ආදරණීය දෙමව්පියන් සහ දරුවන්ට ආරාධනා කිරීමක් කරනවා. ඒ වගේම ඉතින් මේ ඊටාම කෙටියෙන් කියන්නම් ඔයාලගේ මේ විනාඩි කිහිපයක් ගන්නේ 20යි 26 වර්ෂයේ ඔන්න අපි ලියාපදිංචිය පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔන්ලයින් හරහා තමයි සම්පූර්ණයෙන්ම Zoom තාක්ෂණය ඔස්සේ තමයි පන්තිය පැවැත්වෙන්නේ. ඒ වගේම මේ කරන හැම පන්තියකම ඔයාලට ලයිව් ක්ලාස් එකට එන්න බැරි නම් උදාහරණයකට මම ලයිව් ක්ලාස් එක කරන දවසේ ඔයාලට තියෙන වෙනත් පන්තියක්. ඉතින් අපි රෙකෝඩින්ග්ස් ලබා දෙනවා. ඒක නිසා ලයිව් අපි සජීවීව අපිත් එක්ක පන්තියට එන්නත් පුළුවන් Zoom හරහා. ඒ වගේම බැරි නම් පස්සේ පහසු ඕනෑම වෙලාවක බලන්න ඔයාලට අපි වීඩියෝ රෙකෝඩින්ග් එක ලබා දෙනවා. ඒක නිසා රෙකෝඩින්ග් එකක් විදියට ඔයාලට බලන්නත් පුළුවන්. ගොඩක් දරුවෝ රෙකෝඩින්ග්ස් වලින් පන්ති වලට සම්බන්ධ වෙනවා මේ දවස්වල. මොකද එයාලට පවර් කට් එක නැත්තම් විදුලිය විසන්ධි වීම සම්බන්ධව ගැටලු තියෙනවා සමහර ප්‍රදේශවල. ඒ වගේම තමයි මගේ පන්ති පැවැත්වෙන වෙලාවේ වෙනත් පන්තියක් සමහර විට වෙනත් විෂයකට අදාළව ඔයාලට පන්තියක් තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ගැටලු තියෙන දරුවන්ට අපි රෙකෝඩින්ග්ස් දෙන්න නිසා ලංකාවේ කිසිම දරුවෙක්ට අපේ පන්ති වලින් ඉගෙන ගැනීම සම්බන්ධව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි ගොඩක් අය නිබන්ධන සම්බන්ධව අහනවා. ජනවාරි මාසයේ ඉඳලා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා. මට ඒක මුලින් මතක් කරන්න බැරි වුණා. අපේ පන්ති පැවැත්වෙන්නේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා. ඒ කියන්නේ grade 6 වල ඉඳලා grade 13 දක්වා සියලුම ශ්‍රේණි වලට පන්ති පැවැත්වෙනවා. ඉතින් මේ සියලුම ශ්‍රේණි වලට අදාළව නිබන්ධන ජනවාරි මාසයෙන් අපි ඔයාලට ලබා දීම කරනවා. මේ වෙද්දිත් අපි අලුත් විෂය නිර්දේශය යටතේ කියන්නේ අලුත් 6 වසරේ නිබන්ධන මේ විදිහට අපි යවන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට අලුත් 6 වසරේ දරුවන්ට යවන්න නිබන්ධන සෙට් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි නිබන්ධනය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ නිබන්ධනය වගේ ඔයාලගේ හැම ශ්‍රේණියකටම අදාළව සියලුම කොටස් ආවරණය කරන විදිහට හදපු ඊටාම quality tube එකක්. හරිද? quality විදිහට හදපු tubes අපි හැම ශ්‍රේණියකටම 6 7 8 9 10 11 ඒ වගේම 12 13 හැම ශ්‍රේණියකටම අදාළව ජනවාරි මාසෙ ඉඳලා අපි ටියුට්ස් පැක් ඔයාලට එවන්න පටන් ගන්නවා. ඒක නිසා අපේ පන්තිවල නිබන්ධන සම්බන්ධව මම හිතන්නේ නැවත වතාවක් අහන්න අවශ්‍ය නැහැ. පන්තියට ලියාපදිංචි වෙන හැම දරුවෙක්ටම නිබන්ධන ටික ටියුට් පැක් එක කොහොමද ගෙන්නගන්නේ කියන එක අපි දැනුවත් කිරීම කරනවා ක්ලාස් එක ඇතුළේදී. ඊළඟට ඒ වගේම තමයි ඔයාලට PDF විදියටත් මේ ටියුට්ස් ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය අයට අපේ පන්තිවල ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලට PDF විදියටත් මේ නිබන්ධන 7 8 9 10 ශ්‍රේණි වලට සහ 11 ශ්‍රේණිය සඳහා ලබා දීම කරනවා. විශේෂයෙන්ම 6 ශ්‍රේණියට නම් අපි හැමෝටම ටියුට්ස් අනිවාර්යයෙන්ම යවනවා මාසිකව සහ A level වලට අයටත් මාසිකව යවනවා. එතකොට 7 8 9 10 11 කියන මෙන්න මේ ශ්‍රේණි වලට grade 7 8 9 10 11 වලට අපි වාරෙන් වාරයට තමයි ටියුට්ස් යවන්නේ. ඒ කියන්නේ ජනවාරි මාසයේදී 7 ශ්‍රේණියේ ඉඳලා පළවෙනි වාරයේ ටියුට් කට්ටලේ, දෙවෙනි වාරයේ ටියුට් කට්ටලේ, තුන්වෙනි වාරයේ ටියුට් කට්ටලේ විදිහට කට්ටල විදිහට තමයි 7 8 9 10 11 ශ්‍රේණි වලට යවන්නේ. ඒ වගේම 6 ශ්‍රේණියට සහ 12 13 ශ්‍රේණි වලට මාසිකව ටියුට්ස් යවනවා.
ඉතින් මේ නිබන්ධන සම්බන්ධව ඒක නිසා ගැටලුවක් ඇති කරගන්න එපා. ඊළඟ කාරණය තමයි ලියාපදිංචි වෙන්නේ කොහොමද කියන එක. මෙන්න මේ තිරේ දැක්වෙන අංකයට 0.76 73 44 814 0.76 73 44 814 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපේ ආයතනය හරහා ඔයාලට අවශ්‍ය දැනුවත් කිරීම සහ කොහොමද ලියාපදිංචි වෙන්නේ කියන එක සම්බන්ධව ඔයාලට අවශ්‍ය තොරතුරු ටික ලබා දීම කරනවා. එතකොට ඔයාලට අපේ YouTube channel එක ඔයාලා subscribe කරලා තියෙනවා. අපේ WhatsApp channel එක follow කරලා තියෙනවා. ඉතින් අපේ WhatsApp channel එකේ WhatsApp group වල සහ අපේ YouTube channel එකේ අපි පන්තියේ ලියාපදිංචි වීම සම්බන්ධව අවශ්‍ය post ටික දාලා තියෙනවා. මේ බලන වීඩියෝ එකෙත් අපි comment එකක් විදියට දාලා තියෙනවා කොහොමද පන්තියට ලියාපදිංචි වෙන්නේ 20යි 26 වර්ෂයට අදාළව කියලා. ඒ වගේම තමයි ඔයාලට ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙනවා නම් විශේෂයෙන්ම දෙමව්පියන්ට දරුවෝ ඔන්ලයින් පන්තියකට සම්බන්ධ කරද්දී මොකද්ද සැලසෙන පහසුව කියන එක සම්බන්ධව මම කෙටියෙන් කියන්නම්. විශේෂයෙන්ම අපි පන්ති නිශ්චිත වේලාවකට පවත්වනවා. ඒ පන්ති ඔක්කොම government ජොබ් එකක් හරි ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකක් හරි කරන කෙනෙක් නම් ඔයාලා රජයේ රැකියාවක් හරි පෞද්ගලික අංශයේ රැකියාවක් හරි කරනවා නම් අම්මලා තාත්තලා එයාලට දරුවන්ට අපේ පන්ති ඔක්කොම පැවැත්වෙන්නේ හවස් කාලේ. ඒ කියන්නේ හැම පන්තියක්ම හවස 6න් පස්සේ තමයි පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම 10 11 සහ 12 13 ශ්‍රේණි වල පන්ති 9 වගේ කාලයේ සහ 9 10 වගේ කාලේ දක්වාත් පැවැත්වෙනවා. එතකොට මේ හවස පැවැත්වෙන නිසා අම්මලා තාත්තලාට ජොබ් එකක් කර ඉද්දී නැත්නම් රැකියා ස්ථානයේ ඉඳලා ගෙදර ඇවිල්ලා පහසු වෙලාවක දරුවොත් එක්ක දරුවන් පන්තියට සම්බන්ධ කරවන්න පුළුවන්. ඒක නිසා ප්‍රවාහන ගැටලු වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව ඔයාගේ දරුවා ඉගෙන ගන්නේ ගෙදර ඉඳලා. ඒක නිසා පන්ති ඇතුලේ මොනවද මම කරන්නේ කොහොමද වැඩ ටික වෙන්නේ උගන්වන දේවල් දරුවට පැහැදිලි වෙනවද කියලා දෙමව්පියන්ටත් බලන්න පුළුවන් අපේ පන්තිවල. ඒක නිසා ඔන්ලයින් ක්ලාස් එකදී වාසිය ලැබෙනවා, ඒ පහසුව ලැබෙනවා. දෙමව්පියන්ට ගුරුවරයා මොනවද කරන්නේ කියන එක සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මම නම් කැමතියි දෙමව්පියොත් පොඩි අයගේවත් අඩුම තරමේ ලොකු අයගේ නම් හැම වෙලාවෙම බැරි වෙයි. පුළුවන් වෙලාවට පොඩ්ඩක් හරි වීඩියෝ එක ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා නම් මොකක්ද වෙන්නේ කියලා කොහොමද කරන්නේ කියන එක සම්බන්ධව දෙමව්පියොත් පන්තියට පුළුවන් වෙලාවකට හරි සතියකට දෙකකට එක වතාවක් හරි සම්බන්ධ වෙන්න කියලා මම කියනවා. ඒක ඇත්තටම වටින දෙයක් වෙයි. තුන්වෙනි කාරණේ තමයි අපේ පන්තිවල සාමාන්‍ය ෆිසිකල් ක්ලාසස් වලින් එහාට ගිහිල්ලා අපි දැන් 11 වසර වගේ උදාහරණයකට ගත්තොත් අපි සතියට දවස් 4ක් පන්තිය පවත්වනවා. එතකොට පන්ති වාර 4ක් කියලා කියන්නේ 11 වසර පන්තියකට සම්බන්ධ වෙන දරුවට 11 වසරේ තියරි ක්ලාස් එක හම්බ වෙනවා. එයාට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර පන්තියක් හම්බ වෙනවා. ඒ වගේම ලකුණු අඩුයි නම් විශේෂ ග්‍රැමර් ක්ලාස් එකක් හම්බ වෙනවා සහ 10 වසර නොමිලේ පන්තියක් විදියට ලැබෙනවා. ඊට අමතරව අර මූලික පාඩම් ආවරණය කරන්න අපි සම්මන්ත්‍රණ මාලාවකුත් පවත්වනවා. ගොඩක් අපිට ඒ වගේ පවත්වපු සම්මන්ත්‍රණ 100කට ආසන්න ප්‍රමාණයක් අපි YouTube එකේ live දීලා තියෙනවා. ඒ සෙමිනත් ඔයාලට බලන්න කියලා කියනවා. ඔයාලට ආවරණය වෙලා නැති දරුවන්ට පාඩම් කොටස් තියෙනවා නම් ඒ වගේ ආවරණය කරගන්න පුළුවන්. සියලුම ශ්‍රේණි වලට අදාළව අපි සම්මන්ත්‍රණ පවත්වලා තියෙනවා. ඉතින් ඒවත් බලලම අපේ පන්ති වලට ලියාපදිංචි වෙන්න. ඒ වගේම තමයි ඊළඟ කාරණේ තමයි දරුවන්ට පන්තිවල ලියාපදිංචි වුණාට පස්සේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ hotline numbers තියෙනවා. ඒවට කතා කරලා ඕනම වෙලාවක අපේ staff එකත් එක්කන් කතා කරලා මට පෞද්ගලිකව කතා කරලා ටයිම් එකක් ඉල්ලලා කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාලත් එක්කන් සම්බන්ධ වෙලා මේ ගැටලු තියෙන දේවල් निराකරණය කරගන්න පුළුවන්. ගැටලු විසඳ ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි විශේෂයෙන්ම දැනුවත් කරන්න අවශ්‍ය උනේ. ඉතින් 20 26 වර්ෂයට අදාළව ඔන්න ආදරණීය දරුවන්ගේ ලංකාවේ ජනප්‍රියම සහ වැඩියෙන්ම වැඩ කරන ක්වොලිටිම ඉංග්‍රීසි ක්ලාස් එකේ ලියාපදිංචිය 20යි 26ට මේ වෙද්දි පටන් අරගෙන තියෙනවා. අයියලා අක්කලාගේ රිසල්ට්ස් කොහොමද කියලා ආයි වතාවක් ගිහිල්ලා බලන්න. එයාලා දාලා තියෙන කමෙන්ට්ස් ටික පොඩ්ඩක් බලන්න. බලලා උගන්වන විදිය පොඩ්ඩක් බලන්න. ඔයාලගේ වසරට අදාළ වීඩියෝස් කීපයක් බලන්න. ඒ ඔක්කොම ටික බලලා ඉවර වෙලා අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. ඊළඟ කාරණේ තමයි 10 11 ශ්‍රේණි වලට විශේෂයෙන්ම අපි විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තියක් විභාගයේ ඉලක්ක කරගෙනම හදපු මෙන්න මේ විදියට ප්‍රශ්න පත්‍ර කට්ටල විදියට අපි මේවා සියලුම දේවල් ඔයාලගේ ගෙවල් වලට එවනවා. මේ විදියට quality papers විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. දැන් මේ වෙද්දි මේ දවස්වල අපි ප්‍රශ්න පත්‍ර 50ක් සාකච්ඡා කරගෙන යනවා මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ට. ඉතින් මේ කරන වැඩ ටිකම මීටත් වඩා ප්‍රබල විදියට, මීටත් වඩා විධිමත් විදියට, මීටත් වඩා සාර්ථක විදියට අපි 2026 අවුරුද්දේ කරන්න සියලුම කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. එහෙනම් ආරාධනා කරනවා ආදරණීය දෙමව්පියන්ට ඒ වගේම දරුවන්ට අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා විශ්වාසයෙන් යුතුව අපි ඔන්ලයින් අවකාශය ඇතුලේ අවුරුදු 4කට වඩා වැඩි කාලයක් ඔන්ලයින් හරහා ඔයාලට මේ පන්ති පවත්වනවා.
ඒ වගේම අපි දහස් ගාණක් ඒ සාමාර්ථ ඉංග්‍රීසි ගොඩක් අමාරුයි කිව්ව දරුවෝ අඩු ලකුණු මට්ටමක හිටපු දරුවෝ ඉංග්‍රීසි අතෑරලා දාලා හිටපු දරුවන්ගේ ලකුණු වැඩි කරලා එයාට ඒ සාමාර්ථ එයාලට අරගෙන දීලා තියෙනවා. ඉතින් මේ දැවැන්ත වැඩපිළිවෙලත් එක්කන් ඔයාලගේ දරුවත් සම්බන්ධ කරවන්න ආදරණීය දුවේ පුතේ ඔයත් සම්බන්ධ වෙලා අනිවාර්යයෙන්ම ඔයාට ඉංග්‍රීසි වල ඒ සාමාර්ථයකට යන්න අවශ්‍ය වැඩපිළිවෙලට ඔයාගේ තියෙන අඩුපාඩු ටික හදාගෙන ප්‍රශ්න පත්‍ර ටික හරියට කරගෙන පාඩම් ටික පිළිවෙලකට හරියටම ඉගෙනගෙන යන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඒ වගේම මේ වීඩියෝ එක දන්න හැමෝටම ඔයාගේ දන්න තවත් යාළුවන්ට ඒ වගේම ඔයාලගේ පවුලේ දන්න අයට ෂෙයා කරන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම අපේ ඉදිරියේ තියෙන සම්මන්ත්‍රණ වලටත් සම්බන්ධ වෙන්න යාළුවට ඒ ලින්ක්ස් ඔයාලා දැක්ක වෙලාවක ෂෙයා කරන්න. ඔයාලගේ ගෲප්ස් තියෙනවා නම් ඒ වගේ ෂෙයා කරන්න. ඒ වගේම අපේ මේ වීඩියෝ එක බලන අපේ කලින් අවුරුදු වල පන්ති වලට සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් ඔයාලගේ පවුලේ, ඔයාලගේ ගමේ, ඔයාලගේ ප්‍රදේශයේ ඔයාලා දන්න අයට මේ වීඩියෝ එක ෂෙයා කරලා එයාලටත් මේ පන්ති වලට අපේ මේ දැවැන්ත වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන්න කියලා පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්. ආදරණීය අම්මලා තාත්තලා හැමෝටම සුබ දවසක්. අපි එහෙනම් 2026 අවුරුද්දේ අලුත් පන්තිත් එක්ක හම්බ වෙමු. ලියාපදිංචිය පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඉක්මනට ලියාපදිංචි වෙන්න. මේ පන්ති සම්බන්ධව දැනුවත් කරලා විශේෂ අපි Zoom මීටින් එකක් වෙනම ගන්නවා. Zoom ක්ලාස් එකක් විදියට සම්මන්ත්‍රණයක් අපි වෙනම ගන්නවා. ඒ සම්මන්ත්‍රණය කරනකම් අදට ඔන්න දැනුවත් කිරීම කරලා තියෙන්නේ. දැන් ලියාපදිංචි වෙන්න පුළුවන් අද දවසේ ඉඳලා ලංකාවේ ඕනම දරුවෙක්ට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ආයෙමත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ පතනවා. ඒ වගේම උදා වෙන අලුත් අවුරුද්ද හැමෝටම සාමය සතුට පිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්.